ඊළඟ පරම්පරාවට කරන් යන්න ඒ වගේ තවත් වෙන වෛද්‍ය සායනයව සමරක සරසවියේ ආරම්භයක් ලෙස සාහන කරන්න සූදානම්ත් වෙනවා. මම කැමති ජනසතනක මෙතුමනි සරසවිය තුල තවත් බොහෝ කාරණා ඔබතුමාලාගේ මූලිකත්වයෙන් සම්පාදනය කර තිබුණා. ඔබතුමාන් ඡායාරූප බව සූදානම් කරන දවසේ අපිට තිබෙනවානේ. අප කැමති පිට අමතරව මොන වගේ ප්‍රගමනයන්ද මොන වගේ වඩා හොඳ කාරණා සබරගම සරසවියේ රටට දායාද කරන්න සූදානම් වෙලා තිබෙන්නේ කියන දේ මතක් කරනවා. ඔව් රකිත සබරගම විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ බොහොම සුන්දර ප්‍රදේශයක පිහිටි විශ්වවිද්‍යාලයක්. මම පින්තූර ටිකක් පෙන්වන්නත් කැමතියි. මේ තිබෙන්නේ අපි ඉතා මෑතක ඉතා විශාල වේදමක් දරලා ගොඩනගන අපි පීඨ ගොඩනැගිල්ල මෙහි දසුන් ඔබට පේනවා ඇති. මේ තිබෙන්නේ මේ අපි කළමනාකරන පීඨය. මම හිතන්නේ ලංකාවේ කළමනාකරන පීඨ අතුරින් මෙවැනි සම්පත් ප්‍රමාණයක් සහිත පීඨයක් කිසිදු විශ්වවිද්‍යාලයකට නැහැ කියන එක කියන්න ඕන. ඉතා දක්ෂ මානව සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අපි උත්සාහ කරන උපරිම වශයෙන් මේ රටට මේ ටික ප්‍රයෝජනයට ගන්න. මේක එක දවසකින් රැයකින් සිදු වෙච්ච ක්‍රියාවලියක් නෙවෙයි. පළමු උපකුලපති මහාචාර්ය ජේ.ඩබ්ලිව් සෝමසුන්දර මැතිතුමාගේ ඉඳලා ඉන්පසු ප්‍රොෆෙසර් ආයි.කේ පෙරේරා ඉන්පසු මේක ක්‍රියාත්මක කළේ ඇතරම මහාචාර්ය මහලියනාරච්චි මහතා ඉන්න අනතුරුව වර්තමාන උපකුලපති ප්‍රොෆෙසර් රූපසිංහ මහින්ද රූපසිංහ මහතා මේ ක්‍රියාව ඉස්සරහට කරගෙන යනවා. මේ අපි දකින්නේ ඒ ඉතා විශාල වේදමක් දැරලා ගොඩනගන ලද අප පීඨ සංකීර්ණය අපි උපාධි පාඨමාලා 5ක් පවත්වාගෙන යනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අපේ උත්සාහය තමයි අපේ ආයතන පෞද්ගලික ශාස්ත්‍රයට උවමනා උපාධිධාරීන් බිහි කරලා දෙන එක. අපි දකිනවා අද වන විට විශ්වවිද්‍යාල වෙනමත් පෞද්ගලික ශාස්ත්‍රය වෙනමත්. වෘත්තිකයෝ හිතනවා වෘත්තිකින් තමයි විශිෂ්ට කියලා. අපි විශ්වවිද්‍යාල අපි හිතලා තිබුණා අපි තමයි විශිෂ්ට කියලා. හැබැයි අපි දෙගොල්ල අතරේ හොඳ සම්බන්ධීකරණයක් මෙතෙක් පැවතුනේ නැහැ. මෙන්න මේ සම්බන්ධීකරණය ගොඩනගන්න තමයි මේ අපි උත්සාහ කරන්නේ. ආයතන වලට ගැළපෙන ආකල්ප සහිත සුදුසු පුජ්‍යලයන් අපි හදලා දෙන්න උවමනයි විශ්වවිද්‍යාලයෙන්. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ අපි මේ සම්පත් ප්‍රයෝජනෙට අරගෙන අපේ ශිෂ්‍යොත් එක්ක මේ ගමනක් යන්නේ ඍණ ආකල්ප නැති. දැන් අපි දකිනවා අපේ රටේ ශිෂ්‍යෝ ඍණ අපේ සමාජයේම ඒක අපි දකිනවානේ. හරස්කර ඊට ගැඹුරු කතිකාවතක් අපි අතර සිද්ධ වෙලා නැහැ. අපි ඍණ ආකල්ප සහිත ගීත අහන්නේ, ඍණ ආකල්ප සහිත නාට්‍ය බලන්නේ, චිත්‍රපට බලන්නේ. ඉතින් අපිට ධනාත්මක ආකල්ප දකින්න ලැබෙන්නේ නැහැ. අපි මේ උත්සාහය තමයි ධනාත්මකව සමාජය දිහා දකින, ධනාත්මක සමාජයට ප්‍රවේශ වෙන, මිනිසුන් එක්ක ඉතා සංවේදී වෙන, මිනිසුන්ගේ ප්‍රශ්නවලට මිනිසුන්ගේ ප්‍රශ්න දැනෙන, වයසක උදවිය දැක්කම ඇස්පෙනෙන්නේ නැති අය දැක්කම ඒගොල්ලන්ට උපැසි වල කරන් දෙන්න හිතන ගහකොළ සතාසිව්පාවට ආදරය කරන ශිෂ්‍යෝ ටිකක් බිහි කරලා දෙන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ව්‍යාපාර කළමනාකරන පරිශ්‍රණ සංසදයේ ආරම්භ කරේ. දැනට මම අංශාධිපතිවරයා විදිහට මේ කාර්යය ඉදිරියට කරගෙන යනවා. මේ ශිෂ්‍යන්ගේ උදව් ඇතුව. මම කැමතියි අපිට තව පුංචි කාලයක් ඉතුරුව තිබෙන නිසා අපි අද දවසේදී ආරම්භ කරගත් කාරණා ගැන අපි බොහෝ තොරතුරු ගෙනාවා. ඒ වගේම අංශාධිපතිතුමනි දැන් අපි කතා කරන ඔබතුමන් බොහෝ කාරණා විස්තර කරපු කාරණා කොළඹෙන් ටිකක් දුර බැහැරව සිටීම නිසා අධ්‍යයනයට හොඳ පරිසරයක් සහ බොහොම හොඳ පහසුකම් ලැබී තිබෙනවා. මේ තත්ත්වය තුළදී කොහොමද ඔබතුමන්ලා අපේ රටේ තියෙන මේ පෞද්ගලික අංශය සමග තිබෙන සම්බන්ධතාවය පවත්වාගෙන යන කියන දේ මතක් කරොත් මේ මොහොතේ මේ නරඹනවා නම් අපේ රටේ පෞද්ගලික අංශයක නිසි බලධාරී පුනස් මේ හා සම්බන්ධ කටයුතු තැනැත්තෙකු ඔවුන් කැමති වේවි සබරගම සරසවියෙන් උපාධියක් ලබා ගන්න විද්‍යාර්ථියෙකුගේ තිබෙන කැපවීම ගැන දැනගන්න, ඔවුන්ගේ තිබෙන සම්බන්ධීකරණ ගැන දැනගන්න ඔබතුමන් මතක් කරපු ආකාර ඉංග්‍රීසි මාධ්‍ය පුහුණු අධ්‍යාපනය ලැබෙනවා. මේ තොරතුරුත් කෙටියෙන් මතක් කරන්න ඔබතුමන්ට අවස්ථාවක් තිබෙනවා. රකිත අපේ ආචාර්ය මණ්ඩලය දැන් මම පෞද්ගලික ආයතන හා සම්බන්ධ වෙනවා. මම දැන් අපි ISM මම ආචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වෙනවා. මම ඒගොල්ලන්ගේ කරිකියුලර් රිවිව් කරනවා. දැන් ඒගොල්ලෝ සූදානම් අපේ ළමයි ගන්න. අපි දැනට අපේ සිව් අවුරුදු පාඨමාලාව ඇතුලේ අවසන් සෙමෙස්ටර් එක අපි යවනවා ශිෂ්‍යෝ ඉන්ඩස්ට්‍රි එකට. ඒ ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා අපි බලනවා නිරන්තරව මාස 4ක් කාලයක් පුරා ඒගොල්ලෝ මේ පුහුණුව යෙදෙන අතරේ අපි ගිහින් බලනවා ඒගොල්ලෝ මේ වැඩේ හරියට කරනවද නැද්ද, ආයතනික ඉලක්ක ඉෂ්ට කරලා දෙන්න මේගොල්ලෝ වැඩ කරනවා. අපි ඒගොල්ලන්ට කියනවා මහන්සිය නෙවෙයි බලන්න ඕන. අපි ඒගොල්ලන්ගේ මේ නිශ්චිත ඉලක්ක ඉෂ්ට කරලා දෙනවද? තමන්ගේ ඉලක්ක මුදුන් පමුණවා ගන්න අතරතුර ආයතනික ඉලක්ක මුදුන් පමුණලා දෙන්න දක්ෂ ආකල්ප වලින් බෙහෙවින් පරිපූර්ණ ශිෂ්‍යෝ ටිකක් හදලා දීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය.
තවත් එක් කාරණාවක් අහන්න ඔබතුමන් අවසර දෙන්න මට ඔන්න තව මාසයකින් නිවසනේ මිලෙන් අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට සූදානම්. විභාගයෙන් පස්සේ බොහෝ දෙනෙකුගේ කළමනාකරණයේ අධ්‍යයනය කරුවාම සමහරු හිතන්න කැමති ටිකක් මේ නගර බල සරසවියකට යන්නනේ. ඔබතුමන්ට අන්න හැකියාව තිබෙනවා සබරගම සරසවියට අයදුම් කිරීමේ වැදගත්කම ගැන මේ වසරේ උසස් පෙළ හදාරන පිරිසට නිවසන මොවුන්ගේ දෙමව්පියන්ට හැඳින්වීමක් කරන්න. ඔව් දෙමව්පියන්ට සහ අපේ සාමාන්‍ය ජනතාවට දැන් අපේ තිබුණ පැරණි ආකල්පයක් මේ අලුත් විශ්වවිද්‍යාල එච්චර ශක්තිමත් නැති කියලා පැරණිද. අපි වුණත් මහා විශ්වවිද්‍යාල වලින් එළියට ආවි. නමුත් අද අපි දකිනවා කන්වෙන්ෂනල් යුනිවර්සිටිස් කියලා අපි පටන් ගත්ත මේ අලුත් විශ්වවිද්‍යාල ටික ඉතා ඉක්මනින් මේ ගොඩනැගිලි පවා දැක්කොත් ඔබට හිතේවි කොච්චර රාජ්‍ය මුදල් ප්‍රමාණයක් මේවට වියදම් කරනවද කියලා. මේ හරහා අපි වෙනස්ව දකින මිනිස්සු හදනවා. දැන් දුෂ්කර බව හැබැයි දැන් අපි දකිනවා අපේ ශිෂ්‍යයාට කෑම ටිකක් කන්න තැන් නැහැ. ප්‍රවාහන මාර්ග අඩුයි, වෛද්‍ය පහසුකම් අඩුයි. දැන් මේගොල්ලන්ට හිතෙන්නේ නැති ඒකයි ගමේ මිනිස්සුන්ටත් අපි උපැසිවල කරන් දෙන්න ඕන. ඒගොල්ලන්ගේ ලෙඩ රෝග දිහා බලන්න ඕන කියන කාරණේ. හැබැයි අපේ ශිෂ්‍යෝ ඉතා කැපවීමෙන් අධ්‍යයනය කරනවා. ඒගොල්ලන්ට සමහර අඩුපාඩු තියෙනවා. දැන් වෘත්ති අධ්‍යාපනයට යන්න දුර බැහැර වැඩි. ශිෂ්‍යෙකුට පැය 5ක ගමනාන්තයක් කෙලවර කළා කොළඹට එන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දුෂ්කර බව අනන්‍යද පෙරදින විශ්වවිද්‍යාලේ වුණත් පටන් ගද්දී තිබෙන්න පුළුවන්. අපි විශ්වාස කරනවා තව ඉතා කෙටි කාලයක් ඇතුලේ මේ ගැටලු ගැහැට අයින් වෙලා ගිහිල්ලා අපේ ශිෂ්‍යෝ අපේ ඉලක්කය තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පෞද්ගලික අංශයට ගැළපෙනවා. ගැළපෙන්න තරම් අපි දැන් මෑත කාලේ ඉතා ව්‍යාපාර කළමනාකරන අධ්‍යයන අංශය වගේම කළමනාකරන අධ්‍යයන පීඨය අපි අපේ සිලබස් නැත්නම් අපේ විෂය නිර්දේශ රිවිව් කරමින් යනවා මේ නූතන ලෝකයට ගැළපෙන්න. මෑත කාලින අපි ඉතා විශාල කාර්යභාරයක් ඉටු කළා. දැන් වෙනකොට අපි විස්තරාත්මක ඩීටේල් සිලබස් හදලා ආයතන වලට ගැළපෙන්න, ලෝකෙට ගැළපෙන්න හදලා අපි ලොකු ගමනක් යන්න සූදානම්. ඉතින් අපි ආයතන වලින් ඉල්ලා හිටිනවා සබරගම විශ්වවිද්‍යාලයේ අපේ ළමයි ඉතා දක්ෂ විශිෂ්ට කුසලතා වලින් හෙබි කොටසක්. ඒ නිසා අපි අරගෙන බලන්න. හොඳ නැත්තම් එළියට දාන්න. අරගෙන බලන්න. කොහොමද ඉදිරියේදී ශිෂ්‍ය ප්‍රජා සමග සම්බන්ධ කරගෙන සමාජගත කාර්යන් සිදු කරන්න ඔබතුමන් අපේක්ෂා කරන කියන දේ මම අවසන් වශයෙන් දැනගන්න කැමතියි. ඔව් දැනට ව්‍යාපාර කළමනාකරන අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා විදිහට අපි මේ ව්‍යාපාර කළමනාකරන පර්යේෂණ සංසදයට එක්ක දිගු ගමනක් යනවා. මෙවැනි අපි දකිනවා මේවට අපි කියන සබ්ජෙක්ට් ඇසෝසියේෂන් කියලා. මේකේ අපි කිසිදු දේශපාලනික හෝ වෙනත් තරපොණක් නැහැ. අපි ප්‍රධාන අරමුණ පරමාර්ථ අපේ ජන සමාජයේ අපේ පොදු ජනයා විශ්වවිද්‍යාලයකින් අපේක්ෂා කරන සැබෑ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් බිහි කරලා දෙන්නේ. දැනට අපි දකිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කරේ තිබෙන්නේ ජන සමාජයේ හොඳ චිත්‍රයක් නෙවෙයි. මෙන්න මේ චිත්‍රේ මකලා දාලා සමාජයට උවමනා සමාජයට ආදරය කරන සුන්දර මිනිහෙක් මේකෙන් බිහි කරලා දක්වන්න විශ්ව ශක්තිය කැටි කරගත්ත විශ්වීය හැකියාවන් සහිත කියන සමාජයට අවශ්‍ය උවමනා පුජ්‍යලෙ බිහි කරගන්න මම මේ කතාව අවසන් කරන්න කලින් ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න වර්තමාන උපකුලපතිවරයා මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා ඒ වගේම හිටපු උපකුලපතිතුමා මහාචාර්ය රෝහණ පී මහලියනාරච්චි මහතා එතුමා තමයි මම දවසක් ගිහිල්ලා ඇහුවම කිව්වේ අපි රෙෆ්‍රිජ් ජර්නල් එකක් පටන් ගමු මම සල්ලි වේදම් කරන්නම් එතුමා නොබිය ඉදිරිපත් වුණා. ඒ ක්‍රියාවලිය තමයි අපි මේ ඉදිරියට අරගෙන ඉන්නේ. අපේ ප්‍රධාන පරමාර්ථය අධ්‍යයන ලෝකයට අලුත් පරිශ්‍රණ කරලා නිර්මාණ එළි දක්වන්න. අපි හිතන්නේ අපේ ජන සමාජයේ විශ්වවිද්‍යාලවලින් අපේක්ෂා කරන්නේ ඒ කාර්යය. ඊට අමතරව මූල්‍යාධිකාරීතුමා ගාමිණී ප්‍රනාන්දු මහත්මයා ඒ වගේම ටීකේ තලගුණේ ලේකකාධිකාරීතුමා ඒ වගේම අපේ වෛද්‍ය ඩිවි හරිත බදුරලිය ඒ වගේම සිංහ ශාන්ත ජයසිංහ ඒ වගේම මුත්තටුගම ග්‍රාම නිලධාරීවරයා විශේෂ අපිට සහයෝගයක් දුන්නා සේනාධිර මහත්මයා ඒ වගේම අතුල දංගල්ල පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු බලංගොඩ DMC දිසානායක DM අපිට මේ සියලු පුජ්‍යලෝ ඉතා නොමසුරු අපේ ලියපු එක ලියුමට ෆැක්ස් පණිවිඩ වලින් ඒගොල්ලන්ගේ මේ සායනට එන්න කැමැත්ත පළ කළා. මම මේ අවස්ථාව කරගන්නවා ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙන්න ITN එකටත් එක්කම විශ්වවිද්‍යාලවලට එළියට එන්න පහන් දොරෙන්
පහන් වෙන්න ඉඩකඩ ලබා දීම පිළිබඳව. නිරන්තරව ස්වාධීන රූපවාහිනී සේවය ඔබේ පවුලේ නාලිකාව විදිහට මේ සියලු කාරණා වලින් අධ්‍යයන ක්ෂේත්‍රයෙන් ලබා දෙන දායකත්ව වෙනුවෙන් කාලය වෙන් කරන වග බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. අද දවසේ අපි ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලය සහ එහි ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශය මගින් ව්‍යාපාර කළමනාකරණ පරීක්ෂණ සංසදයේ දායකත්වයෙන් එළඹෙන ජූලි මාස මේ මාස 24 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන නියමිත වෛද්‍ය සායනය කරන ඒතරතුරු ගෙනාවේ අපිත් ඔබට ආරාධනා කරනවා ජූලි මාස 24 වෙනි දින ඔබට හැකියාවක් තිබෙනවා නම් ඕන් පූර්වෙන් මතක් කරමු සබරගම සරසවි ආශ්‍රිත ප්‍රදේශයේ නම් ඔබ කල්ගෙවන ඔබ වාසය කරන්නේ 24 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු එන්න පසළොව 2 දක්වා මේ කාරණා ඔබට හැකියාව තියෙනවා වෛද්‍ය සායන සහභාගී වෙන්න මානිවැරදි නම් ඉතින් අපි ඒ ඔබට ආරාධනා කරන්න ඕනේ දායකත්වයේ දක්වූ සැමට අපගේ ස්තුතිය බොද කරන විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ විශේෂයෙන් තුළ අපි කතා කරන කාරණා තුළදී සබරගම සරසවියේ දායකත්වයේ හිලෙන් තබන්නට ඕන ලබා දෙන අනුග්‍රහක දායකත්ව අපගේ ස්තුතිය බොද කරන අදහස් අපෙන්නේ වෙනුවෙන් එහි ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජයලත් අත්තනායක මහත්මයාට අපගේ ගෞරවනීය ස්තුතිය බොද කරන්න කැමැති. ඒ වගේම මේ සියලු දේවල් සම්බන්ධීකරණය කරන්නා වූ තනුෂ් විජේසූරිය සහ නුවන් ලක්මාලට අපගේ ස්තුතිය බොද කරන ඔවුන් මෙහි මෙතන සිටියාට ඔවුන්ගේ අනෙකුත් සහෝදර සහෝදරයන්ගේ දායකත්ව වෙනුවෙන් අපි ස්තුති කරමින් අද දවසේ අපි මේ ලෙසට ඉරිදා පහන්දුර හමාර කරමින් ඔබේ නිවසේ සපගෙනනවා. එළඹෙන උසතිය වඩා යහපත් වූ ජයග්‍රහී සතියක් වටත් බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් ඔබට ආයුබෝවන්.